නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සිල්වන්ති තමා ගණය මුලේ සංජීව ඝාතනයෙන් පසු පලා ගිය ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ වෙත කරුණු රැසක් අනාවරණය කර තිබේ. එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ඝාතන සිද්ධියෙන් පසු මාස දෙකකට අධික කාලයක් තමන් මතුගම හා තංගල්‍යාන ප්‍රදේශවල සැඟවී සිටි බවය. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සිල්වන්ති පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලිසිය සමග එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව අපරාධකරුවන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු තවත් නිලධාරීන් සිව් දෙනෙකු විසින් ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේය. ඒ අනුව ඉෂාරා සිල්වන්ති ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තාක්ෂි ජේ.කේ බායි නැමැත්තා හා ජැෆ්නා සුරේෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර විය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සහ ගිහාන් සිල්වා නම් පොලිස් නිලධාරීන් අදාළ මෙහෙයුම සඳහා නේපාලය බලා ගොස් තිබුණේ පසුගිය ඔක්තෝබර් 10 වනදායි. එහිදී නේපාලයේ නියෝජ්‍ය තානාපති සමීර මුණසිංහ මහතා හා ඇගේ සැමියා විසින් අවශ්‍ය සියලු පහසුකම් සලසා එරට පොලිසියට සම්බන්ධ කර ඇති බවද වාර්තා වෙයි. අනතුරුව ක්‍රියාත්මක වූ මෙරට විමර්ශන නිලධාරීන් තවත් පාර්ශවයන් හරහා ජේ.කේ බායි නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී රොහාන් ඕලුගල මහතා ඔහුගෙන් ඉෂාරා සම්බන්ධයෙන් විමසුවද ඔහු පවසා ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි. එහෙත් පොලිසිය ඉෂාරාගේ දුරකථන අංකය ඔහුගෙන් ලබාගෙන ඇත. ඒ අනුව සිදු කළ සොයා බැලීමේදී ඉෂාරා රැඳී සිටින ස්ථානය අනාවරණය කරගෙන ඇත අතර පොලිස් නිලධාරීන් ඇය පදිංචි නිවසට නිවාස 5ක් පමණ දුරින් ලැබුම් හලක්ගෙන විමර්ශනය කර ඇති බව සඳහන්ය. නේපාල පොලිසිය යොදවා අදාළ ස්ථානය සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණි තමිලනී නම් කාන්තාවක් අදාළ දෙමාළ නිවසේ උඩුමහලේ කුලී පදලම මත රැඳී සිටින බවය. ඒ වෙනුවෙන් ඇය මසකට නේපාල රුපියල් 6000ක මුදලක් ගෙවන බවද අනාවරණය කරගෙන ඇත. ඒත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ තමිලිනි නමින් පෙනී සිටින්නේ ඉෂාරා බවය. සියලු තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව නේපාල පොලිසිය සමග අදාළ ස්ථානයට ගොස් ඇති ඕලුගල මහතා අනෙක් නිලධාරියා පහත මහලේ රැඳී සිට ඔවුන් ඉහළ මහලට යවා ඉෂාරා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ අනුව නේපාල පොලිසිය ඇයව අත්අඩංගුවට ගැනීමේදී කිසිදු ප්‍රතිරෝධයක් දක්වා නොමැති අතර අනතුරු ඕලුගල මහතා ඇය සිටි ස්ථානයට ගොස් තිබේ. එහිදී ඔහු කොහොමද සිව්වන්ද කියා විමසා ඇති අතර ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ හොඳින් ඉන්නව සර් යනුවෙනි. අනතුරු ඕලුගල මහතා විසින් අවශ්‍ය ටික ගන්න යනුවෙන් පවසා ඇති අතර ඇය එහිදී මට මේ රට එපා වෙලා හිටියේ සර් යනුවෙන් සඳහන් කරන බවද වාර්තා වේ. එහිදී ඉෂාරාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ ගණවිමුල සංජීව ඝාතනයෙන් පසු තමන් මාසයක් පමණ කාලයක් මතුගම් ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි බවය. අනතුරුව පද්මයේගේ උපදෙස් මත මිද්දනීය ප්‍රදේශයට ගොස් එහිදී මාසයක් පමණ රැඳී සිටි ඇති අතර බැකෝ සමන් එහිදී ඇයට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කර ඇති බවද අනාවරණය වී තිබේ. පසුව යාපනයට ගොස් දින 3ක් රැඳී සිට ජේ.කේ බායි සමගින් බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් තිබේ. පැය 5ක පමණ කාලයක් ඒ සඳහා ගත වී ඇති අතර විශාල බෝට්ටුවකින් මද දුරක් ගොස් අනතුරුව කුඩා බෝට්ටුවකින් ඉන්දියාවට ඇතුළු වූ බවද ඉෂාරා සඳහන් කර තිබේ. ඉන්දියාවේ සති දෙකක පමණ කාලයක් රැඳී සිට එහිදී තමිලිනී නම් ඉන්දියානු හැඳුනුම්පත් ඇයට ජේ.කේ බායි සකස් කර ඇති අතර අනතුරුව නේපාලයට ගිය බවද පවසා ඇත. වැඩිදුරටත් ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා පවසා ඇත්තේ තමන් සමග ජේ.කේ බායිට අමතරව තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සිටින බවයි. ඒ අනුව එම පිරිසට අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට පත් ඇත් ගම්පහ බබා නුගේගොඩ බබී ජැෆ්නා සුරේෂ් සහ ඉෂාරාගේ රුවට සමානව පෙනී සිටි තාක්ෂි නැමැත්තිය බව සඳහන්ය. කේල්බද්දර පද්මයේ අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ පෙර ජැෆ්නා සුරේෂ් හා තාක්ෂි නැමැත්තිය නේපාලයට ගුවන් මගින් පැමිණ ඇත. ඔවුන් 6 දෙනා එකම නිවසක සිට ඇති අතර පද්මයේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව ස්ථාන 6කට පිරිස බෙදී ගිය බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. එමෙන්ම තාක්ෂි නැමැත්තියගේ විස්තර යොදා සිව්වන්ති යුරෝපීය රටකට යැවීමට පද්මයේ කටයුතු යොදා තිබූ බවද අනාවරණය වේ.